ගන්න බැරි තරම් හිම වැටෙන එකේ නංගී මා තීරණය කරා කොහේ හරි යන්න. ඉතින් අපි තීරණය කරා අපි යමු ෆොටෝ ටිකක් ගන්නත් එක ගමේ ඇවිදින්න කියලා. ඉතින් අපි පාරකුත් තෝරගෙන අපි ඔන්නෝයි පාරට ආව ෆොටෝ ගන්න. අපරාධ කියන්න බෑ හිමෙන් වැහිලා ඒ පාර. ඉතින් අපි තීරණය කරා මොකටද ෆොටෝ අපි පොඩ්ඩක් වටේ ඇවිදිමු කියලා. මෙන්න මේ මල පිම්බම ලස්සනට යයි කියලා හිතුවට වැඩක් වුණේ නැහැ. ඔය එකේ ෆොටෝ එකක්වත් ගහගෙන යමු කියලා හිතුවට මලක්වත් අපිට හොයාගන්න හම්බුන්නේ නැහැ. මේ වෙලාවේ අපේ ගමේ සම්පිට මොහොතේ තිබ්බ සූර්යකාන්තය ගමටම සන්තේටම තිබ්බ මල් තුනෙන් එක මලක් අරගෙන අපි මෙන්න මේ විදිහට චූටි ෂූට් එකක් කරා ඉතින්. ගමක ඇවිදින්නාව නම් මේ වගේ පුංචි මල් වලින් බොකේ එකක් හදන එක සංස්කෘතිකයිනේ. ඉතින් මමත් ඒ වැඩේ කරා. ඉතින් ඒ අතරේ අපේ අම්මා කෝල් කළාවා ඉන්නේ කොහෙද කියලා. ඉතින් නංගී මා ඉක්මනට හිම නතකා ගෙදර ගියා. ඉතින් ඔච්චරයි. මේ පුංචි යාළුවාත් හම්බුණා. දැන් නම් එච්චර තමයි.